Wow. Are you ready? Wow. Guys, මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ මෙතන මොකද්ද උනේ කියලා ඇත්තටම. එයා තමයි supportive girl. Hey. කො බලමු රෝමි. රෝමි. අද කොහෙද යන්නේ? අම්මා රූමිගේ සින්දුව දාන්නකෝ. කොණ්ඩේ මාරස් හෙයා ස්ටයිල් එකක් දැන් චූටි පැණිකම තමයි ඕක දාගත්තේ. කොණ්ඩේට පේනවනේ. ඔන්න ඉතින් ආසාවෙන් බලාගෙන හිටපු තවත් එක දවසක් උදා වුණා. ඉතින් මොකක්ද කියලා ඔයගලන්ට දැන්ටමත් තේරෙනවා ඇතිනේ. ඉතින් මේ අපි රෙඩි වෙලා ඉන්නේ ගිෆ්ට්ස් රෙඩි කරගන්න. එයාට මේ දවස් ටිකේව මම ගිෆ්ට්ස් එකතු කරනවා. සාමාන්‍යයෙන් අපේ ගෙදර මොකක් හරි තියෙනවා නම් ගොඩක් වෙලාවට අපි කතා කරලා තමයි ගිෆ්ට්ස් ගන්නෙ. මොකද අවශ්‍යම දේ කැමතිම දේ බලලා. අහම්බෙන් තමයි හිතුනොත් සර්ප්‍රයිස් එකක් කරන්නේ. ඉඳලා හිතුනොත් නැත්තම් ඉතින් ගොඩක් වෙලාවට එයා කැමති අරන් ගිහලා මං අරන් දෙනවා. මට මොකක් හරි ඕන වුණොත් එයාට ගන්න වුණොත් එයා මාව එක්කන් ගිහිල්ලා මට අරන් දෙනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් අපි කතා කරලා තමයි ගිෆ්ට්ස් ගන්නෙ. පේනවනේ ඉතින් මෙතනට ඇවිල්ලා චූටි මැනික බාරටම වැඩ. සින්දුවක් ඇන්නේ කොතනද? පුංචි කාලේ ඉඳන්ම යාට තැනක් නොතනක් නැහැ. හරියට ඩාන්ස් කරනවා. මෙතනත් ඉතින් ආපු වෙලාවේ ඉඳන් අපි ෂූස් තෝරනවා. චූටි මැනික හොඳට ඩාන්ස් කරනවා. Wow. Dance. බැලේ. තාත්තේ ඇස්සේ සපත්තු දාගෙන. මම සබන්තාගේ ඩාන්ස් කරා. ලස්සනයි මැනික. මේ දෙකෙන් මොකක්ද ලස්සන? ගෙදර ඇවිල්ලා මගේ මහත්තයයි චූටි මැනිකයි හොඳටම නිදාගත්තට පස්සේ මම නැගිටලා ඇවිල්ලා මේ පොඩි හොර වැඩක් කරනවා. තව චුට්ටකින් පෙන්නන්නම් මම මොකද්ද කරේ කියලා. මං ඉතින් ලස්සන චිත්‍රයක් චිත්‍රයක් නෙවෙයි චිත්‍ර දෙක තුනක් මැදගත්තා පොඩි දෙයක් හදන්න. ඉතින් කේක් එකත් බේක් වෙන්න දැම්මා ටක් ගාලා හදලා. ඉතින් ඒක ටයිම් එක රෙඩි වෙනකන් මං ඉතින් මේක ලස්සනට ඇඳ ගන්නවා. මට ඉතින් අද මාර කරදර ටිකක් වුණේ. ඉතින් බලන්නකෝ තව චුට්ටකින් මම පෙන්නන්නම් මොකද මට හරියට වුණේ කියලා. සමහරක් වෙලාවට කලබල වැඩි වුණාමත් හරිම අමාරුයි දේවල් මැනේජ් කරගන්න. ටයිම් එක හරිම අමාරුයිනේ ඉතින් හොයාගන්න. ඉතින් ඒ හම්බෙන ටික වෙලාවෙදී මම බලන්නේ උඩරිම මට පුළුවන් දේ කරන්න. ඔන්න ඉතින් මේ විදිහට තමයි මම ඇඳගත්තේ. තව දෙකක් තියෙනවා කලර් කරගන්න. ඒ අතරේ මම හිතුවේ මම හදපු කේක් එක දැන්ටමත් බේක් වෙලා ඇති කියලා. බලන්නකෝ මගේ oven එකේ පොඩි ප්‍රශ්නයක් කියලා දැනගත්තෙත් මම දැන් තමයි කේක් එකේ මැද මේ විදිහට තමයි දිය වෙලා තිබ්බේ. හැබැයි ඉතින් මම ආයිමත් පාරක් දාලා කොහොම හරි කේක් එක හදාගත්තා. පේනවනේ ඔක්කොම බිම වැක්කිරුණා. හැබැයි මේ වගේ දෙයක් නම් මට පළවෙනි වතාව උනේ. කවදාවත් මට මේ වගේ දෙයක් නම් වෙලා නැහැ. නමුත් ඉතින් මොනා කරන්නද? ආයිමත් මම වැඩේ මුලින් ඉඳන් පටන් ගත්තා. මේ ඉතින් ඊට කලින් දවසක මං ගියා එයාට බර්ත්ඩේ ගිෆ්ට්ස් තව ටිකක් එකතු කරගන්න කියලා. මට ආස හිතුණා ලස්සන ටී-ෂර්ට්ස් ටිකක් ගන්න. ඉතින් මම මේ ඒ ටික එකතු කරගත්තේ පස්සේ දෙනවා කියලා. නමුත් ඉතින් ඒක හංගන් ඉන්න බැරි වුණා. ඒක ඉතින් ඊට කලින්ම එයා ඇඳලා කරලා ඔක්කොම ඉවරයි. ඉතින් ඒ විදිහට තමයි සමහරක් දේවල් අරගත්තට ඒවා ඒ දවස් වෙනකන් තියාගෙන ඉන්න බෑ.
ඔන්න ඉතින් ආසාවෙන්ම හිටපු ඒ දවසත් උදා වුණා. මං උදෙන්ම නැගිටලා කිරිබතුත් හදලා මගේ මහත්තයා එන වෙලාවට යාව සර්ප්‍රයිස් කරන්න මගේ චූටි මැනිකත් එක්ක ඔන්න රෙඩි වුණා. දැන් ඉතින් එයා දන්නේ මේ කිසිම දෙයක් කිරිබත් හැදුවා කේක් එක නම් දැක්කේවත් නෑ හැට. දැන් ඉතින් බලමු කොහොමද පුදුම වෙන්නේ කියලා. Are you ready? Yes. Are you ready? Yes. Are you ready? Wow. Grazie. කොහොමද? Mamma mia ලස්සනයි. ආසයිද? ලස්සනට හදලා. අනේ thank you. Wow. මේකේ ලස්සන. Mamma mia. මාර ලස්සනට ඇඳලා. අද දවස නම් අපිට හරිම විශේෂයි. මොකද මගේ මහත්තයාගේ උපන්දිනේ චූටි මැනිකත් එක්ක සමරන පළවෙනි වතාව. එයා ලැබුණට පස්සේ අද තමයි අපි එකට මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ මගේ මහත්තයාගේ. මොකද අපි ඕගස්ට් වල හිටියේ මේ අවුරුදු 3ම ලංකාවේනේ. ඔන්න මේ පාර නම් අපි තුන්දෙනා එකට ඉටලි වලම ඉන්නවා. මොකද අපි ලංකාවට ආවේ නැති හින්දා. ඉතින් හරිම ස්පෙෂල් දවසක් මේක. මොකද චූටි මැනිකත් හරිම ආසාවෙන් තමයි අද දවසේ එනකම්ම හිටියේ. guys මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ මෙතන මොකද්ද වුනේ කියලා ඇත්තටම. ඊයේ අපි හිතුවා අද මොන හරි කෑම ටිකක් හදනවා කියලා. හැබැයි මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මැනික උදේ 4 නැගිටලා වැඩට ගියා. ආයෙත් 4 නැගිටලා 9ට වැඩට ගියා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා එක දිගට හැදුවා රෝල්ස් අරෝමියෝ හැම දෙයක්ම හැදුවා සෙට් කරා. ඊට පස්සේ අපි දෙන්නම නිදාගත්ත රෑ 12ට විතර. ඕගොල්ලෝ නිදාගත්තේ ආයිම නැගිට්ටා. මම ඊට පස්සේ එළිය පොඩ්ඩක් වැඩ මේ ඒගොල්ලන්ට උදව් කරලා මේ ආයිත් පල්ලෙහාට ආවා. ආයිත් මට එන්නකෝ එන්න එපා. ගිහලා වොෂ් එකක් දාගෙන ඉන්න. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ඇඳුමත් නැදලා දුන්නා මට. මේ මෙතෙන්ට එද්දි මෙන්න මෙහෙම තමයි දැක්කේ. ඕකේ. ආ gift එක. ගොඩාක් ස්තුතියි. Gift එක? හරි. gift එක. gift එක බලන්න. Oh. ඉතින් කොහොම හරි විශේෂම දේ තමයි මේ ලස්සන දවසේ මම හිතුවේ නෑ මට නිවාඩුවක් හම්බෙයි කියලා. කොහොම හරි ඉතින් ඒ දවසේම මටත් මේ දවසේ ගෙදර ඉන්න chance එක හම්බුණා. මාත් ඉතින් හිටියා නේ මේ ලස්සන දවස. ඒ දවසෙත් මම නෑනේ කියලා. හැබැයි ඉතින් කොහොම හරි ඔන්න මට සෙලිබ්‍රේට් කරන්න මේ වගේ ලස්සනට හැමදාම ඕගනයිස් කරගන්න හම්බුණා නිවාඩු හම්බෙච්ච නිසා. ඉතින් ඔන්න දෙවැනි කාරණේ තමයි මගේ මහත්තයාගේ විතරක් නෙවෙයි. මගේ තාත්තගේ මගේ මහත්තයාගේ දෙන්නගේ උපන්දිනේත් එකම දවසේ. ඉතින් ඊළඟ ප්‍රාර්ථනාවේ තමයි දෙන්නගේ උපන්දිනේ හරි ලස්සනට ඔක්කොම එකට ඉඳන් සෙලිබ්‍රේට් කරන එක. අපි ඉක්මනින්ම ඒ දවසත් උදා කරගමුකෝ. ඉතින් මං ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය මහත්තයාටයි මගේ ආදරණීය තාත්තටයි මේ ලැබුවා වූ උපන්දිනය නිදුක් නිරෝගීමත් වාසනාවන්ත දීර්ඝායුෂ පිරි උපන්දිනයක් වෙන්න කියලා. ඕක හොඳයි නේ. මේ තව දෙයක් අමතකුණා කියන්න මේක මේ බලන්න ලස්සන. බබා කලේ මැනික මේ ඊයරෑ මම නෑ පාන්දරනේ. ඔව් ඊයේ ඔයා වොෂ්රූම් යන්න නැගිටිද්දි මම කරනවා. නැගිටිද්දි මෙතෙන්ට වෙලා මේ පාට කර හිටියා. මම දන්නෙත් නෑ මට හැංගුවා මොනවාද කියලා. මම දන්නවා මොන හරි කරනවා කියලා. බබා ඕක දැක්කේ නෑ. ඕක දැක්කේ නෑ හැබැයි. චූටි මණිකයි තාත්තා ඉන්නවා. අපි තුන් දෙනා ඉන්නවා. ආයි චූටි මණික ලොකු වෙලා තාත්තත් එක්ක අනිත් පැත්ත හැරලා ඉන්නවා. මාරම ලස්සනයි. තව ටිකක් යන්නා. මට ඒ ටික කලර් කරන්න ටයිම් තිබ්බේ නෑ. පාන තියන්න. නංගි. චූටි නංගි. මෙයා. guys මෙන්න මෙහෙම තමයි දැන් අයි ගිෆ්ට් එක ඕපන් කරලා ඉවරයි. Medical. Lo sai questa gioca? Guarda questa gioca. අපේ මහත්තයාට ගිෆ්ට්ස් ගොඩයි. අපේ මහත්තයාගේ බොසුත් එයාට ලොකු ගිෆ්ට් එකක් දුන්නා. දැන් මම එකකින් half ඉල්ල ගන්න ඕනේ. මේ මට දැන් gift වැඩි දැන්. gift වැඩි. හැමතිස්සෙම අපේ මහත්තයාට එයාගේ බොස්ගෙන් ටැගි නම් හම්බෙනවා. මේ දැන් අද මම ඒගොල්ලන්ට ඩිනර් එක රෙඩි කරනවා.
මම ඩිනර් රෙඩි කරන්න යද්දී ඒගොල්ලෝ කියන ඕන වෙලාවක කෑම දෙන්නලු රෙඩිලු කන්න නම්. දැන් මම හිතුවේ මම රෝල්ස් වී කට්ලට් රෙඩි කරා. බැද්දේ නැහැ. ගෙදර ඇවිල්ලා බදිනවා කියලා හිතුවේ මම මික්ස් රයිස් එකක් හදන්න ගත්තේ. නමුත් දැන් කෑම කන්න බලාගෙන ඉන්න නිසා මට හිතුණා නැහැ. මීට කලිනුත් ඒගොල්ලන් ෆ්‍රයිඩ් රයිස් එහෙම කාලා තියෙනවා. බිරියානි එහෙම. මට හිතුණා නැහැ ඒගොල්ලන්ට හදලා දෙනවා කියලා කහවත් මොන හරි ටිකක් වැඩිපුර දේවල් ටිකක්. ඉතින් ඒක නිසා අපි බලමු කොහොමද වෙන්නේ කියලා. තාම ප්ලෑන් එක හරියටම උනේ නැහැ. දැන් අපි මුලින්ම යනවා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. මොකද උපන්දිනේ දවසේ අපිට ඕනේ මුලින්ම චුට්ටක් හොඳට රිලැක්ස් වෙන්නනේ. බබ්බබ්බබ්බා. ඒක නිසා අපි හිතුවා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉක්මනින් ගෙදර ඇවිල්ලා ටක් ගාලා උයනවා කියලා. බර්ත්ඩේ එක දවසේ මේ බලන්න බර්ත්ඩේ එක දවසේ අතල්ල ගන්න. බලන්නකො ලස්සන. මොකද්ද කියන්නේ? එන්න මං කරට ගන්න. අනික මේ ටික ගන්න. මං ඉතින් බඩු ඔක්කොම අරගන්න ඕනි. තාත්තයි දුවයි යනවා දැන්. මට දෙයියන්ගේ පිහිටයි. let's go. ගෙන්න එකක් දෙන්න. නෑ මට පුළුවන්. ඔය බර අරන් යන්නකෝ. ලස්සනයි නේ? හරි ලස්සනයි ඔබල. මගේ බර්ත්ඩේ එක දවසේ අපි ආව නාන්න. ඔන්න අපේ මැනික එනවා. මණික එනවා පාරාල් කියලා. අපි මුලින්ම හිතුවා බීච් එකට යන්න. ඊට පස්සේ බ්ලූ බීච් එකට යනවා කියලා හිතුවා. ඊට පස්සේ ආක්වා පාක් යනවා කියලා හිතුවා. ඊට පස්සේ අපේ ෆිල්ම් එකක් බලනවා කිව්වා. ඊට පස්සේ අපේ ගේ ළඟ තියෙන බීච් එකට යනවා කියලා හිතුවා. අන්තිමට සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ටිකකුත් අරගෙන කෙලින්ම ආවා ගේ ළඟ තියෙන නාන පොට් එකට. මෙන්න මෙහෙමයි අද දවස. beautiful. මෙතන දාගම් මැනික. මෙතන ෂෝප් නේ. මෙතන හොඳයි. මෙතන ෂෝප්. ඔහම ගලම. ආම්බොයි. බලන්නකෝ අපේ මහත්තයා කොයිද ගිහින් තියෙන්නේ කියලා. what? බලාගෙන. ගලවත්. යයිද ගාගෙන ආවත් අල්ලගමු මෙතනින්. ගෙනාව කෑම ගෙනාව බීම ගෙනාව. බලන්නකෝ ඉතින් සීතලේ තාත්තයි දුවයි. තාත්තයි දුවයි හොහෝ ගාලා අපි පේනවනේ ගන්නම බෑ දෙන්නම නානවා. ඩාන්ස්ුත් කරනවා. මමත් කෙලින්ම අයිස් අතුර. බලන්නක ලස්සන. හිතන්න. අර පැත්තේ කවුරුත් නාන්නේ නැහැ. මොකද සීතල වැඩි නිසා. අපේ ඇඳුම් හැමතැනම තාත්තයි දුවේ ලෑස්ති වෙනවා. දැන් අපි යනවා. මම නෑවි නෑ. මම කකුල් දෙක දාගෙන හිටියා. ඇත්තටම මාරම සීතල අද ආවෝ තිබ්බනේ වතුර. දැන් ගෙදර යන්න ඕනේ ටක් ගාලා කෑම ටික හදන්න. හදලා දේගලන්ට මම ඩිනර් එක රෙඩි කරන නිසා ගිහිල්ලා අපි පොඩ්ඩක් ආයෙ රෙස්ට් කරලා මම ඇත්තටම නිදාගත්තා. මම මැනික කොච්චරලා නිදාගත්තද? පැය භාගයක් විතර. හරි ලොකු වෙලාවක්. හරි අපි එහෙනම් යමු. යනවා ගෙදර guys.
අය. ඔක්කොම නාන්න ආපු අය තමයි මෙතන. පොඩි දෙන්නම වාහනේ දැම්මා. කියා. අපේ චූටි මැනිකවත් අපි තව ටික දවසකින් තනියෙන් කිවිලා දාලා යනවා. බහින්නේ ඉතින්. බීට්‍රූට් එක දැම්මිලා. ඔව් මයි. එදර ආපු ගමන් අපි වැඩ පේනද මගේ මහත්තයාගේ අත රතු පාටයි බීට්‍රූට් කපලා දීලා. චූටි මැනික නිදි ලයිට් දාන්න බෑ. කළුවරේ අපි උයනවා මොකද ලයිට්ස් දාපු ගමන් එයා හැරෙනවා. මේ අපි දැන් උයනවට අකල මගේ මහත්තයා යනවා කන්න. එහෙත් කෑම හදනවා මෙහෙත් කෑම හදනවා. කෑම ඇත්තටම අපේ මෙහි කෑම කාලා කෑම අරගෙන එනවා. ඔව්. කෑම බුදුම දැන් ඊයේ කෑමත් ෆ්‍රිජ් එකේ පිරෙන්න තියෙනවා. කෑම නම් අපි දැන් මේ මාස 3ෙම උයන්නේ නැහැ. ඔව්. අපිට මාස 3ෙම කෑම හම්බ වෙනවා. කෑම හම්බ වෙනවා. නමුත් ඉතින් මේ ස්පෙෂල් දවසෙට මමත් ආසාවෙන් හදලා ඒගොල්ලොන්ට ඒක ෂෙයා කරගත්තා 3-4 පාරක් නේ. ඉතින් උයන්න වෙන දැන් උයන්න නැතුව ඉඳලා උයන්නත් කම්මැලි. නිකම්ම කාලා. ඔයන්න කාලේ ගිහලා. ඕකේ. බීට්‍රූට් ටික කපන්න ඕනේ. මම කපන්නයි. ඔන්න ඇවිල්ලා මට උදව් කරන්න. මට කපලා දෙනවා යා කාලේ ඇවිල්ලා. කෝටි කවන මට කෑම එකකුත් ගෙනාවා. මම දැන් කකා වැඩ කරනවා. කලරින් තව මේ කියන්නේ සලාඩ් ජාරේ දීපම මම ඉතින් ගෙනාවේ ඔච්චර. අම්බෝ ඇති වැඩිත් එක්ක කන්න බෑ මහන්සි නිසා දැන්. මේ රෝල්ස් ටික බෙද ගන්නත් ඕනි. මම අදුව රෝල්ස් ටික ඉරෑ. බීට්‍රූට් තියෙනවා මෙතන බටු බැදගෙන යනවා. මෙතන ටිකක් බැද්දා. මෙතන තියෙනවා කට්ලට්ස්. ඉතින් මම ඔක්කොම කෑම හදලා එළිය කිචන් එකෙන් ගිහින් තිබ්බා. ඊට පස්සේ මෙතන අවශ්‍ය ගානට ලස්සනට චෙෆ් රෙඩි කරා අපිට කන්න. ඉතින් මේ විදිහට තමයි දැන් අපේ ඩිනර් එක අපි ගන්න හදන්නේ ඔක්කොමලත් එක්ක එකතු වෙලා. ඉතින් චූටි මැනික යාළුවා එන සෙල්ලම් කර කර ඉන්නවා. යා එන්නේ නෑ කන්න. දුව ඇවිත් කඩකට කාලා ගියා දෙන්නත් එක්ක. දෙන්නට ඉතින් ඒගොල්ලන්ගේ වෙනම ලෝකයක්. ඔන්න ඉතින් දැන් ටිකක් රෑ වෙලා අපි කේක් එක කපන්න තමයි හදන්නේ. ඉතින් දැන් මේ දෙන්නට තමයි ලොකුම ආසාව තියෙන කේක් කන්න. අපි ඩිනර් ගන්න වෙලාවෙ ඉඳන් කෑ ගහනවා කේක් කන්න ඕනේ කිය. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන දවස් ගත වුණේ. අන්තිමේදී ඉතින් කට්ටිය ඩාන්ස් කරා. තව ටිකක් වැඩිපුර වෙලා තිබ්බා. කොහොම හරි ඉතින් අද මට ෆෝන් එක charge කරන්න බැරි නිසා මෙන්න මේ වෙලාවෙ වෙනකම් විතරයි මට වීඩියෝ කරන්න පුළුවන් වුණේ. ඉතින් අද දවසත් අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. ලබන සතියේ සිකුරාදා එන්න මේ පැත්තට අලුත් වීඩියෝ එකක් බලන්න. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට. bye bye. Take it. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Thank you. Oh. Grazie. Nam, nam. Nam, nam. Давай.